දැන් උයලා ඉවරයි. කාට දෙන්න කියන්නේ? තාත්ති ඉම්මන්ට එන්න පපඩම් බැදලා තියෙන්නේ. Hi good morning ළමයිනේ. අද සෙනසුරාදානේ. ඉතින් ඒ හින්දා අද චූටි දෙයක් උයන්නේ. අද මම ඔයාලට මොනවද උයන්නේ කියලා මම පොඩි වීඩියෝ එකක් කරනවා. ඉතින් ඔයාලා බලන්න. මට ඉන්නවනේ යාළුවෝ ටිකක් දැන්. අද වැඩි කිසිම දෙයක් ලොකු දෙයක් හදන්නේ පොඩි දෙයක් හදන්නේ. ඉන්න මම පෙන්නන්න. අද සැමන් හදනවා. අපේ මහත්තයා නම් සැමන් කන්න කැමති නෑ. ඒ වුණාට ඉතින් හදනවා. සැමනුයි සැමන් එකට දාන්න අල තියෙනවා. ඊට පස්සේ පරිප්පු හදනවා. ඉතින් ওই ටික තමයි. එතකොට රම්පේ කරපිංච තියෙනවා. අයියෝ මට නැතිම දේ යාළුවනේ. මට රම්පේ කරපිංච නෑ. අනේ මන්දා. ගමකේ හිටියේ මට තිබ්බ රම්පේ කරපිංච අපේ වත්තේ හෙනට මෙහෙ ආවම ඒකවත් නෑ. හරි හදලා වලට ඉතින් මට උයන් උදව් කරනවා අද අපේ චිචීලාට නිමාඩුනේ. මෙන්න මෙයා. මෙයා තමයි මට උයන් උදව් කරන්නේ යාළුවනේ මෙයා. හරිද? එයා නාලා උදෙන්ම අද සෙනසුරාදානේ. ළමයිනේ ඊයේ හස්බන්ඩ් ගියේ නෑනේ වැඩට. ඊයේ මේ තාත්තලයි දුවලයි ටික එකතු වෙලා ලුණු කැපුවා ලුණු මිරිසට. ඔයාලා කියන්නේ ලුණු ගෙඩි කීයක් විතර කැපුවද පුතේ? 8ක් විතර කපලා ලුණු මිරිසට. 8ක් 10ක් විතර කියමුකෝ. මෙයා කියනවා 8යි කියලා. 8ක නන් නෙවෙයි ඊට වැඩි වෙන්නේ නේ. ඔයා කියන්නේ ලුණු මිරිස් හැදුවා. ඒ හදලත් තව තියෙනවා යාළුවනේ. මේ ඔයාලට පෙන්නන්නම් මම. මේ තියෙන්නේ තව ඒ ලුණු තියෙනවා. ඉතින් මේ මොකද කරේ ඔක්කොම හදන්න බෑනේ. ඒ හින්දා මේ ලුණු ටිකක් අරගෙන ලුණු මිරිස හැදුවා. ඊටු ටික තිබ්බ ෆ්‍රිජ් එකේ යාළුවනේ. මේ හදන කෑම වලට දාන්න කියලා. යාළුවනේ සැමන් එක කඩන්න යන්නේ. මේ සැමන් කඩන එක නම් මම අකමැතිම වැඩේ. ඒ වුණාට මේකේ තියෙනවා කඩන්න මේ එකක්. ඉතින් අදින්න තියෙන්නේ. බලමු පුළුවන්ද කියලා. මේ වගේ වැඩ මට බෑ. මොක හරි කඩාගත්තා. හරි කැඩුවා මේ සැමන් එකේ හොදි හොඳ නෑ කියනවා කට්ටිය. මේ හැලුණත් එක. මේ දන්නේ නෑ ඉතින් මේ මං හැබැයි මෙහෙමයි. මම සැමන් හදනකොට සැමන් එක දානවා. මේකේ හොදි ටික නම් දාන්නේ නෑ යාළුවනේ. මම දන්නේ නෑ මේ හොඳ නෑ කියලා කියනවා. මේ හොදි ටික දාන්නේ කෑලි ටික දානවා. අද හදන්න දෙයක් නෑ. අද සෙනසුරාදානේ. අද රයිස් කන දවස. ළමයිනේ මේ කරපිංචයි රම්පේ නම් මට බෙහෙත් වගේ. බෙහෙත් වලටත් වඩා වටිනවා. මේ චුට්ට දාන්න. චුට්ට. තේරෙනවද? මේ තියෙන්නේ දැන් මේකට රම්පේ කරපිංච ටිකයි දානවා යාළුවනේ. සැමෙන් එක හදන්න. ඉතින් අල ටිකක් දාලා අලයි සැමනුයි එකට දාලා හදන්නේ. මේ අපේ පොඩි අය ආසයි එහෙම කන්න. ඒ හින්දා මම ඔයාලට කිව්වේ සැමන් එකේ වතුර දාන්නේ නෑ මම කියලා. ඒව මම මේවා කරනවා. මම හරි අකමැති ඒ වතුර එකට. අනේ මන් දන්නේ. ඔයාලත් මං වගේද? එපා. ඕකට වතුර ටිකක් දාන්න බබා. මම මේකට වතුර චුට්ටක් දැම්මා යාළුවනේ. අලේක නම් තම්බලා තියෙන්නේ. මේ සැමෙන් එක පොඩ්ඩක් තැම්බෙන්න ඕනේනේ. ඒ හින්දා. මට හෙම්බිරිස්සාව හැදෙන්න වගේ ඊයේ ගියානේ වතුර බලන්න. මම ඔයාලට දැන් මේ වීඩියෝ එක. දැන් හෙම්බිරිස්සාව හැදෙන්න වගේ. මේකට ගොරක දැම්මා. කුරුදු පොතු දැම්මා. කරාමු නැටි අර මේවා දාලා තියෙන්නේ. ඒව නම් මම පෙන්නුවේ නෑ. මොකද වීඩියෝ එක දිග වැඩිනේ. ඔයාලට එච්චර බලන්න බෑනේ. ඔයාලා චුට්ටක් බල්ලවිල්ලනේ යන්න හදන්නේ. ඒ හින්දා දැන් සැමන් එක ලිප උඩ පරිප්පු එක හදමු. මේ ළමයි අලුතෙන් වළං ගත්තා. මේ දැන් තියෙන මේ මට උදව් කරන එක න බලා ගන්න. හිනාවෙන්. මේ අලුතෙන් වළං ගත්තා. අනේ මන්දන මට තේරෙන්නේ මේ ළඟක ඉඳන් මේ ගන්න වළං ගෑස් එකේ තියෙනව ටස් ගාලා පුපුරනවා. අනේ මන්ද යාලා හදන්නේ නැද්ද හරියට කියලා තේරෙන්නේ නැහැ. මේ මොකද තියෙන වලද මේ පිපිරෙනවා. අනේ මන් දැන් ඊට පස්සේ දැන් මං ආයෙ අරගත්තා. මේවත් බලන්න ඕනේ කොහොමද කියලා. දන්නේ හදන එක නා තමයි දන්නේ මොකද මේවා පිපිරෙන්නේ කියලා.
යාළුවනේ මේ පරිප්පු ටික සෝදන්න. පරිප්පු වල නම් ඇති දෙයක් නෑ. ඉතින් ගරාවේ මෙන්න වැඩි ඒ මම සෝදනවා. ඉතින් 3-4 පාරකට වැඩි සෝදනවා ඉතින් මම. දැන් අපි මොනවද හදන්නේ කියන චිත්‍රය පපඩම් හදන්න යන්නේ. අපේ හස්බන්ඩ්ගේ ළමයිගෙන් ආසම දේ. පපඩම් කොච්චර බැද්දත් මදි අපේ ගෙදර. ඇත්තට කොච්චර බදිනව නේද? ඉතුරු වෙන්නේ නැහැ. අපේ චිචීට එකට මේකක් දාන්න ඕනේ දැන්. තාත්තට මොනවද කියන්න තියෙන්නේ? තාත්තේ ඉම්මන්ට කන්න එන්න පපඩම් බැදලා තියෙන්නේ. එක දෙක නම් දාන්නේ නෑ යාළුවනේ බොරු කියන්න ඕනේ මම නම් 4-5ක් එකපාරම දාලා සෙනික ටස් ගාලා ගන්නවා යාළුවනේ මේ වුණාන් පස්සේ. ඔයාලා බලන්න ඇති කොහොමද ඉතුරු පැටව දෙන්නකෝ කියලා. ඉතුරු පැටව දෙන්න මේ ඒ කියන්නේ අද සෙනසුරාදානේ අද පොඩ්ඩක් වලි දවස. පුතුම රණ්ඩු කිරිල්ලක් තියෙන්නේ මේ වලගේ වලලත් එහෙම දානේ. අපේ මේ ළමයි 3 දෙනාත් එහෙම තමයි. ඉතින් හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. රණ්ඩු. දෙන්නෙක් දෙපැත්තකට ගිහිල්ලා එක්කෙනෙක් මේ තනි වෙලා. එයා තමයි මාත් එක්ක ඉන්නේ. එයා නම් හරිය ඉන්සටයි යන්නේ. ඉතුරු දෙන්න නම් හෙන්නම වසයි. පපඩම් බැදලා ඉවරයි. ළමයි පරිප්පු එක හදන්න යන්නේ පරිප්පු එකට තමයි මේ රම්බේ කරපින්ච. ළමයි අපේ ළමයි කොහෙන් හරි කාමරංග ගියාලා. අපේ ළමයි අඹුල් කන්න රුසියෝ. මම නන්නේ වෙනවා මම කාමරංග කනවා. සීනි වලට හොඳයි කියනවනේ. අඹුල්. රසයි. පොඩි දෙයක් කියන්න. අද මේ කොච්චි මේ දාන්නේ පරිප්පු එකට. මොකද මේ ළමයි මේ බොරු කියන්න ඕනේ නෑනේ. අද අවුමිරිස් ඉවරයි. ඒ හින්දා අද මම කොච්චි දාන්නේ. හරියටම මම දන්නේ සිකුරාදා සමරද සෙනසුරාදා වෙනකොට වගේ ඉවර වෙනවා ගෙදර තියෙන බඩු ඔක්කොම. මම සතියට හරියන්නේ නේ ගේන්නේ. ඉතින් අවුමිරිස් හින්දා ඉවරයි. ඒ හින්දා තමයි කොච්චි දාන්නේ පරිප්පු එකට. හෙට ඉරිදානේ. හෙට තමයි රවුම් ගහන්න යන දවස. හෙට මහත්යත්. ඉතින් හෙට ඉරිදානේ. ඉරිදා තමයි මං ආසම දවසේ. මොකද මේ මහත්යත් එක්ක පොඩ්ඩක් රවුම් ගහන්න යන්න තියෙන ඉරිදාට විතරයි. රවුම් ගහනවා කියන එක කොහෙත් යන්නේ නැහැ. ගෙදරට බඩු ගේන්න යන එක තමයි. ඉතින් ඒකත් මට වටිනවා මහ මෙරක් වගේ. බොරු කියන්න ඕනේ නෑනේ. මේ ළමයි පරිප්පු එක තියෙන්නේ. මම අද පරිප්පු එක තෙල් දාන්නේ. අද හදපු හැම එකක්ම තෙල් දැම්මේ. හොදි හදන්නේ කිසිම දෙයක් මේ හේතුව පොල් බලන්න ගියා නෑ. ඊටත් මං හරියම අගමැති දෙයක් මේ යන්නේ එක පයින් ගිහිල්ලා නෑ. අද අයියා නෑනේ වැඩනේ. ඉතින් පයින් යන්න බෑ පොල් හොයන්න. පොල් තිබ්බේ නෑ මම ගන්න කඩෙන් බඩු. ඉතින් ඒ හින්දා හිතාගත්ත තෙල් දානවා කියලා. පොල් නෑ. මේ මං ඉන්න කඩවල ටිකේ පොල් නෑ. පොල් ගේනවනම් ටිකක් යන්න ඕනි දුර. පොල් වල පුදුම ගණන් තියෙන්නේ යන්නේ. යාළුවනේ උයල ඉවරනකොට ඔක්කොම අස් කරනවා. මේ මට උදව්වට ඉන්න එකන ඔයාලා දන්නවනේ ඉතින්. චිචි බබා. එයා ඉතින් අස් කරනවා. උයල ඉවර වෙනකොට හැම එකක්ම අස් වෙලා තියෙන්නේ. යාළුවනේ අස් කරලා දානවා. නැත්නම් එපා වෙනවා. ඔයාලට පොඩි දෙයක් පෙන්නන්නම්. අපේ ගෙදරට මොන හරි දෙයක් හම්බුණා. මේ කියන්නේ පළතුරු වර්ග මොන හරි ගෙනාව අපේ ළමයි ඒව ඉල්ලලා තියෙන්නේ. උඩ පැනලා තමයි කඩා ගන්න ඕනේ. ඔයාලට පෙන්නන්නම්කෝ. මේ තියෙන යාළුවනේ මෙහෙම ලණුවක එල්ලනවා. එල්ලලා ඇවිල්ලා උඩ පැන තමයි යාළුවා කන්නේ. ළමයි පරිප්පු එකක් හැදිලා තියෙන්නේ. බලමු රසයිද කියලා. පරිප්පු එක. අපි බලමු පරිප්පු එක රසයිද කියලා. අපි චිචියට දෙමු රසයිද කියලා බලමු. නසයි. ළමයි පරිප්පු එකත් හදලා ඉවරයි. මෙන්න පරිප්පු එක. මෙන්න සැමන් එක. බත් එක පෙන්නන්නම් කොයාලට. මෙන්න බත් එක. මේ මගේ රයිස් කුකර් එක මොකක් හරි වෙලා. එහෙනම් මේ ඇතිලි කුයන්නේ. මේ පරිප්පුයි කඩලයි දාලා යාළුවනේ ඊයේ එකක් මේ තියෙන්නේ පපඩම්.
මහත්තයෝ ඉක්මනින් එන්න. උදේට කෑවෙත් නෑ මම. බඩගිනි. ඉක්මනින් එන්න. දැන් උයලා ඉවරයි. කාට දෙන්න කියන්නේ? තාත්ති ඉම්මන්ට එන්න පපඩම් බෙදලා තියෙන්නේ. එහෙනම් අපේ වීඩියෝ එක බලන ඔයාලට බයි. බයි.